Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයගලන්ට අරගෙන ආවේ මගේ breastfeeding journey එකේ experience එක ඔයාලා එක්ක අද share කරගන්නයි. මේ වීඩියෝ එකෙන් මගේ personal experience එකයි ඔයාලත් breastfeed කරන struggle කරන අම්මා කෙනෙක් නම් ඒකට support වෙන්න උදව් කරන දේවලුත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලා එක්ක කතා කරන්නම්. තව මමත් struggle කරපු අම්මා කෙනෙක්. මට මේ ගොඩක් උදව් කරපු දේවලුත් මම ඔයාලා එක්ක මෙතනින් share කරන්න. ඒ ටික තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මුලින්ම මම කියනවානේ මම ස්පෙෂලිස්ට් කෙනෙක්වත් lactation consultant කෙනෙක්වත් නෙමෙයි. I'm a first time mom. මම මගේ personal experience එක තමයි ඔයාලා එක්ක share කරන්නේ. මමත් මගේ journey එක තුරු මම face කරපු. So if there is any feedback or anything that you will also like to share with me, please feel free to comment. And also තව දෙයක් කියන්න ඕනේ, ගොඩක් අමාරුවෙන් ස්ට්‍රගල් කරන මම්ස්ලා ඔයගොල්ලෝ දන්නවා නම් එයාලටත් කියන්නේ මේ වීඩියෝ එක බලන්න කියලා. මම හිතනවා පොඩ්ඩක් හරි උදව් වෙයි කියලා ඒගොල්ලන්ට. ඉතින් මම සැප්තැම්බර් 7 වෙනිදා තමයි මගේ චූටි බබාව මේ ලෝකෙට අරගෙන ආවේ. මම ඇත්තටම කිව්වොත් මේ breast feeding subject එක ගැන මගේ දැනුම බිඳුවක් කියලා මම කියන්න පුළුවන්. මොකද මම ඇත්තටම හිතුවේ නෑ මේක එහෙන big deal එකක් කියලා. මොකද හැමෝම breast feed කරනවා, කවුරුත් එහෙම මට කියලාත් නෑ. හරි අමාරුයි මේක, struggle කරා, රිදුනා එහෙම කියලා කවුරුත් මුකුත් කියලා තිබෙන්නේ. ඉතින් මම හිතුවේ මේක normal දෙයක්, බබා හම්බුණා මේක feed කරනවා. ඒ කියන්නේ අපේ breast එකෙන් බබා කිරි බොනවා, එච්චරයි. එච්චරම මම දැනන් හිටියේ. මම මේක research කරන්නවත් හිතුවේ නෑ. මොකද මම හිතුවේ නෑ මේක මෙච්චර ඒ කියන්නේ මේ අමාරුයි නෙමෙයි, challenge එකක් කියලා. මොකද මම දැකලා තියෙන සමරකම් වලට නම් ඒක naturally එන දෙයක් මම හිතන්නේ. ඒත් මට I needed guidance, I needed to research about it to be better at it කියලා කිව්වත් හරි. ඉතින් ඒ ඩවුට් එකත් මම හිතන්නේ ලොකු බලපෑමක් වුණා මගේ බබාට හරියට කිරි එන්නේ නැති වෙන්න. දැන් මට හිතෙන්නේ කිරි එන්නේ නැහැ, කිරි මදි කියලා. ඉතින් මම නර්ස්ලාටත් කිව්වා කිරි එන්නේ නැද්ද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒගොල්ලොනුත් ඒ කියන්නේ බබා මගේ නිකන් බ්‍රෙස්ට් එක තද කරලා හෑන්ඩ් එක්ස්ප්‍රෙස් කරලා බලද්දි එහෙම මම දැක්කේවත් නෑ කිරි බින්දුවක්වත් එළියට එනවා. ඉතින් ඒකට මම තව බය වුණා. මොකද මගේ බබා අඩු බරින් තමයි ඉපදුනේ. ගොඩක් ඒ කියන්නේ බර අඩු පැත්තට තිබ්බේ. කිලෝ 2.365 kilograms. ඉතින් ඒතකොට බබා ගොඩක් චූටි. ඉතින් ඒක මට තව බය හිතුණා. අයියෝ බබාට ප්‍රශ්නයක් වෙයිද කියලා. ඒ බයෙන්මයි මම දිගටම හිටියේ. ඊට පස්සේ ඉතින් කොහොම හරි පොඩි complication වගේක් තිබුණා. complications කියන්නේ මම ඔයගොල්ලන් එක ඇත්තම කියන්නම්. මේ දෙවනි දවසේ වෙද්දී බබාට මට ගොඩක්ම ඩවුට් තිබ්බ කිරි බොන්නේ නැහැ කියලා. ඉතින් නර්ස්ලාත් ඉතින් ඒක නිසා අපිට ෆෝමියුලා වලට යන්න ඕන. මට ඒක ඒ වෙලාවේ ලොකු මානසික ප්‍රශ්නයක් වුණා. මොකද දැන් මම දන්න විදිහට හැම අම්මා කෙනෙක්ටම මෙහෙම ප්‍රශ්නේ නැහැ. ඔක්කොමලටම ලීසින් කිරි දෙනවා. මට විතරක් ඇයි මෙහෙම වුනේ, මම හොඳ අම්මා කෙනෙක් නෙමෙයිද කියලා. ඒක ලොකු බ්‍රේක්ඩවුන් එකක් වුණා. මම හස්බන්ඩ් එක ඇඬුවා. එච්චරටම මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. මානසික වදයක් වුණා. මට හරිම දුකයි. අර බබාත් ඉපතිලා පෝස්ට්පාර්ටම් ඔක්කොම දේවල් මැද්දේ මේකත් තියෙනවා කියලා. දෙවනි දවසේ නෙමෙයි, තුන්වෙනි දවසේ ඉඳන් තමයි බබාට ෆෝමියුලා දෙන්නම ගත්තේ. මොකද දෙවනි දවසේ ෆීඩ් කරද්දි මම දැක්ක දැන් බබා කහ වෙලා. ඒ කහ වෙන්නේ බබා කිරි මදි වුණාම. ඒ කියන්නේ කිරි මදි වුණාම එනවා කන්ඩිෂන් එකක් ජොන්ඩිස් කියලා. ඒගොල්ලෝගේ ඇස් වටේ එහෙම කහ පාටයි. ඉතින් ඒක නිසා ඊට පස්සේ ඒ දවස්වල හිටපු පීඩියාට්‍රිෂන් මම දැන් අලුවෙන් පීඩියාට්‍රිෂන් කෙනෙක් ඉන්නේ. පර්සනලි මම රෙකමන්ඩ් කරන්නේ මම නම මෙතන කියන්නේ නැහැ. මොකද ඒ ડોක්ටර් ගොඩක් ඒ පීඩියාට්‍රිෂන් ගොඩක් මාව බය කරා මෙහෙම බබා කහවුන එකයි එහෙම කළේ. එතනදිම මම බ්‍රේක් ඩවුන් වුණා. මානසිකව ෆිසිකලි තමාරුයි. ඊට පස්සේ තමයි ෆෝමියුලා වලට ඔප්ට් උනේ මේ බබාට කිරි නැති නිසා. එතකොට මම බබාට ෆෝමියුලා දෙන්න ඒ කියන්නේ ෆෝමියුලා දුන්නේ මෙහෙමයි.
බබා කහ වුණ නිසායි බර අඩු නිසායි මගේ බ්‍රෙස්ට් දෙකෙන්ම මුලින්ම කිරි දෙනවා. ඊට පස්සේ අර ඒකට টොප් අප් වෙන්න කියලා තමයි කප් ෆීඩින් කියලා කප් එකෙන් ෆීඩ් කරේ. කප් ෆීඩින් කළා බෝතලේ දෙන්නේ නැතුව කප් ෆීඩින් කරපු හේතුවක් තමයි බොටල් එක දුන්නා බබා බ්‍රෙස්ට් එක රිෆියුස් කරනවලු. මගේ බබාට කප් ෆීඩින් කරේ. එයා කවදාවත් බ්‍රෙස්ට් එක නම් රිෆියුස් කරේ නැහැ. එයා බොනවා කියලා කටින් පේනවා. ඒත් අර මගේ ඔළුවේ හරියට තිබ්බේ නැහැ. මගේ ඔළුවේ ඩවුට් එකක් තිබ්බා බබා බොනවද නැද්ද කියලා. ඒක නිසාද කොහෙද මේ ඒක ඇත්තටම දැන් මම රිසර්ච් කරලා මට ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන නිසා මම දන්නවා කවදාවත් ඔයා හිතන්න එපා බබාට කිරි මදි මට කිරි එන්නේ නැහැ කියලා. මොකද ඕනම අම්මා කෙනෙක්ට කිරි එනවා unless there is any complications. කිරි තියෙනවා හැම අම්මා කෙනෙක්ටම. ඔයා මානසිකව හිතුවත් ඔයාට කිරි නෑ බබාට කිරි මදි කියලා ඒක ඇත්තටම ඔයාගේ කිරි වලට ඉම්පැක්ට් වෙනවා. ඒක ඇත්තක් තියෙනවා. ඒක නිසා ඒක හරිම අමාරුයි දැන් ඒ වෙලාවේ අර ඔළුව හදාගන්න ඒත් අනිවාර්යෙන් අම්මා කෙනෙක් කරන්න ඕන දෙයක් තමයි මුලින්ම ඔයා ඔළුවෙන් හදාගන්න ඕනේ මට කිරි තියෙනවා. ඒක බබාට කිසිම ප්‍රශ්නයක් නෑ. බබා කිරි බොනවා. මගේ බබා කිරි බොනවා. මට කිරි තියෙනවා. අන්න ඒක මුලින්ම ඔයා ඔළුවෙන් හදාගන්න ඕනේ. ඒක තමයි ඉම්පෝර්ටන්ට්ම ස්ටෙප් එක බ්‍රෙස්ට් ෆීඩ් කරන්න පටන් ගත්තේ. මට හැබැයි ඕන වුණා බ්‍රෙස්ට් ෆීඩ් ඒ කියන්නේ ෆෝමියුලා සම්පූර්ණයෙන්ම නතර කළා බ්‍රෙස්ට් ෆීඩ් කරන්න මගේ බබාට. මොකද මම අර මට ඒක හරිම ලැජ්ජාවක් වගේ හිතුණා මගේ බබාට ෆෝමියුලා දෙන්න වුණ එක කියලා ඒ දවස්වල. ඉතින් ඒක නිසා කොහොම හරි දවස් 7ක් හොස්පිටල් එකේ ඉන්න තීරණය කරා. හස්බන්ඩ් කිව්වා අපි ඉමු. ඔයාට කොහොම හරි මේක ඉගෙන ගන්නකම් අපි හොස්පිටල් එකේ ඉඳලා නැතුව යන්නේ නැහැ කියලා හිතාගෙන අපි හිටියා. ඉතින් ඉඳලා දවසින් දවස අර නර්ස්ලාගේ උදව් වලින් කොහොම හරි අන්තිම වෙද්දි බබාගේ කහ එක් ගතියත් අඩු වුණා. ඒකෙන් මේකෙන් ඊට පස්සේ හොස්පිටල් එක අර ෆෝමියුලා දෙන එකත් පොඩ අඩු කරලා නතර කරා. ඒ ෆෝමියුලා එක අපි අරගෙන ගියේ ගෙදරට කෝකටත් in case of emergency කියලා හිතලා ඒක අරගෙනත් ගියා. ඉතින් අර දවස් 7ක් ඉඳලා කම්ෆර්ටබල් වෙලා තමයි ගෙදර ගියේ. දැන් මම දෙන ටෙක්නික්ස් ඔක්කොම දන්නවා. ඒත් ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ ආයෙ මට අර කියලා දුන්නේ ඒවා පැටලෙනවා. අර thoughts ආයෙ එනවා මට කිරි මදිද කියලා එහෙම හිතෙන නිසා ආයෙ අර I came back to square one. ආයෙ මුලින්දා මට ෆීඩ් කරන්න අමාරුයි. මොකද මට ගොඩක් රිදෙනවා මේ ෆෝමියුලා සම්පූර්ණයෙන්ම නැවතුවා. මම හිතාගත්තා කොහොම හරි බ්‍රෙස්ට් එකේ මම දැන් ඔළුවෙන් try කරනවා හිතන්න කොහොම හරි මට පුළුවන් මේ බ්‍රෙස්ට් එකෙන් ෆීඩ් කරන්න බබාට ෆෝමියුලා දෙන්න ඕනේ. මගේ බබා කිරි බොනවා කියලා මම ඒක ඔළුවෙන් හදාගත්තා. දැන් ඒ මානසිකත්වය හදාගත්තට පස්සේ බබා කිරි බොද්දි මට රිදෙනවා කියන්නේ ඉන්නම බැරි තරමට රිදෙනවා. නිපල් එක තුවාල වෙනවා. එහෙමම ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ බබා ඊට පස්සේ ආව ප්‍රශ්නයක් තමයි බබා එක පැත්තකින් විතරයි කිරි බොන්නේ. මගේ දකුණු බ්‍රෙස්ට් එකෙන් කිරි බොනවා. වම් පැත්තෙන් කිරි බොන්න මේ වැඩි මේ කැමැත්තක් වෙන්නේ නැහැ. මොකද මම හිතන්නේ අර මං අල්ලගන්න විදිහනේ දැන් මම බලද්දි මට හිතෙනවා මොකද මම අල්ලගන්න විදිහට හුරු මදි වුණා. ඒ අර එක පැත්තකට මං කම්ෆර්ටබලි ආව තියෙනවා. අනිත් පැත්තෙන් තියට යාටත් කම්ෆර්ටබල් නැතුව ඇති. ඒක නිසා එයා ඒ පැත්තෙන් බොන්න නැතුව අඬනවා. ඊට පස්සේ මං එක පැත්තකින් විතරක් දෙනවා. ඊට පස්සේ මම ඒ දකුණු පැත්තේ බ්‍රෙස්ට් එකේ මට මුකුත් රිදෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. හොඳට බබා කිරි බොනවා. වම් පැත්තේ බොන්නේ නැහැ. වම් පැත්තේ බිව්වෙම නැහැ. ඊට පස්සේ වුණේ මගේ දකුණු බ්‍රෙස්ට් එක ගොඩක් ලොකු වුණා. වම් පැත්ත එක පොඩි වුණා. ලොකු සයිස් ඩිෆරන්ස් එකක් පේන්න ගත්තා. ඒක කියන්නේ විසිබල් හොඳටම විසිබල්. ඒක ඇත්තටම මට ගානක් තිබ්බේ නැහැ. මොකද බබා කිරි බොනවා. මගේ බ්‍රෙස්ට් එකෙන් කිරි බොනවා. අරක අමතක කළා දානවා කියලා ඒ ටික දවසක් යද්දී ඒක ඒ අර එන්නේ වෙනස වැඩි වුණා. එතකොට අර මටත් ඉන්සිකියුර් මගේ පෙනුම ගැනත් මට ඉන්සිකියුරිටි එකක් එන්න ගත්තා. ඒක නිසා මම පොඩ ආයෙ try කරන්න ගත්තා වම් පැත්තෙනුත් දෙන්න. ඒත් දෙන සැරයක් ගානේ කියන්නේ මගේ නිපල් එකත් පොඩ්ඩක් ඉන්වර්ට් වෙලා වගේ තමයි තිබ්බ ඇතුළට වෙන්න. ඒක මම දෙන්න කලින් අතින් හදනවා. ඒත් ගොඩක් රිදෙනවා. ඒ කියන්නේ ඉන්න බැරි තරමට රිදෙනවා. නිපල් එක තුවාල වෙනවා. නිපල් එකකින් ලේ එනවා. අර ලේ තුවාල වෙලා තියෙද්දිත් මම දෙනවා. මට ඒ කියන්නේ දාඩිය දාලා කලන් තෙන තරමටම රිදෙනවා. ඒත් මම
give up කරන්න නැතුව දිදී හිටියා. මෙන්න මේ විදිහටම ඒ කියන්නේ දැන් මම විනාඩියක් වගේ වම් පැත්තේ බ්‍රෙස්ට් එකෙන් දෙනවා. ඊට පස්සේ විනාඩි 30ක් 40ක් එහෙම දකුණු පැත්තේ බ්‍රෙස්ට් එකෙන් දෙනවා. ඉතින් මේක දැන් මට හොඳටම තේරෙනවා මේක හොඳ දෙයක් නෙමෙයිනේ. ඉතින් අනිවාර්යෙන් බබාගේ බර බබා කියන්නේ ඩයිපර්ස් දවසකට 10ක් 12ක් වෙට් කරනවා. බරත් හිමීට වැඩි වෙනවා. ඒ කියන්නේ කිරි බොනවා බබා. ඒත් අර මට මේක හොඳ නැහැ. ඉතින් ඊට පස්සේ තමයි මම තීරණය කරේ ලැක්ටේෂන් කන්සල්ටන්ට් කෙනෙක්ව හම්බ වෙන්න. කෙටියෙන් කිව්වොත් මම ලැක්ටේෂන් කන්සල්ටන්ට් කෙනෙක් හම්බ වෙන රීසන් තමයි මම වම් පැත්තෙන් ෆීඩ් කරන්නේ නැති තරම් දකුණු පැත්තෙන් විතරක් තමයි මේ බබාට ෆීඩ් කරේ. ඒකයි තව වම් පැත්තෙන් ෆීඩ් කරන හැම පාරකම මගේ බ්‍රෙස්ට් එක නිපල් එක ගොඩක් රිදෙනවා. ඒක තුවාල වෙනවා, සැරින් සැරේට ක්‍රැක් වෙනවා, ලී එනවා, ඔක්කොම දේවල් වෙනවා. ඒක මට මානසිකවත් මං ගොඩක් වැටිලා හිටියේ. මට අර කොයි හරි ගෙදර ඇරෙන්න මගේ අම්මලාගේ ගෙදර හරි වෙන කොයි හරි ගෙදරකට ගියාම ෆීඩ් කරන්න ලැජ්ජයි. ඇත්තටම කිව්වොත් මොකද ඒක රිදෙනවනේ. ඒතකොට කවුරු හරි දැක්කත් එහෙම මගේ පේන එක පේනවා. අර ඒ වගේ මානසික හේතු නිසා තමයි මම ලැක්ටේෂන් කන්සල්ටන්ට් කෙනෙක්ව හම්බෙන්න යනවා කියලා තීරණය කරේ. ඉතින් මට ඒ හම්බෙච්ච ෆීඩ්බැක් එකයි මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. මම පර්සනල් ඉගෙන ගත්ත දේවල් මම ඔයාලා එක්ක මෙතන ඉඳන් ෂෙයා කරන්නම්. මට ඉතින් ඒ පේන් එකට හේතුවක් වශයෙන් ඒ ડોක්ටර් කිව්වේ මම ෆීඩ් කරන පොසිෂන් එක මට වෙනස් කරන්න කිව්වා. මම බ්‍රෙස්ට් එක අල්ලන විදිය වෙනස් කරන්න කිව්වා. තව මට ක්‍රීම් එකක් දුන්නා. නිපල් ක්‍රීම් එකක් දුන්නා ගාන්න. මෙන්න මේක තමයි ක්‍රීම් එක. ඔන්න ඔය හේතු කරන්න කිව්වා. මට හරියට මේ ඒ පේන් එකෙන් පේන් එක නැති කරගන්න. ඒ වගේම මිල්ක් සප්ලයි එක වැඩි කරගන්න. මොකද දැන් මගේ දකුණු පැත්තේ බ්‍රෙස්ට් එක ලොකුයි, වම් පැත්ත එක පොඩි. මොකද මම දකුණු පැත්තකින් හැමතිස්සෙම ෆීඩ් කරලා මේ තියෙන නිසා. ඒක නිසා මට කිව්වා මුලින්ම මම ෆීඩ් කරද්දී ඒ කියන්නේ මගේ බබාට එතකොට මාස 3ක් තිබ්බේ. බ්‍රෙස්ට් දෙකේම විනාඩි 20 ෆීඩ් කරන්න කිව්වා. වම් පැත්තෙන් විනාඩි 20යි දකුණු පැත්තෙන් විනාඩි 20යි ෆීඩ් කරන්න පටන් ගන්න කිව්වා. මම අර අඩුවෙන් දුන්න එක. ඒ කියන්නේ වම් පැත්තේ බ්‍රෙස්ට් එකෙන්. ඒකේ මුලින්ම විනාඩි 20 දීලා කම්ප්ලීට් කරලා ඊට පස්සේ බබා අනිත් බ්‍රෙස්ට් එකෙන් විනාඩි 20ක් බොනවා නම් දෙන්න. විනාඩි 5ක් හරි විනාඩියක් හරි ඒකිනුත් දෙන්න කියලා කිව්වා. ඉතින් මම ඒ විදිහට කරන්න ගත්තා. කොහොම හරි පටන් ගද්දී ඒ කියන්නේ දැන් විනාඩි 20ක් කොහොම හරි ඇදගෙන යන්න එපයි. මම අර ක්‍රීම් එකක් ගන්නවා තුවාල වෙච්ච ඒවා හොඳ වෙන. ඒත් ලොකු පේන් එකක් තිබ්බා. කොහොම හරි ඒත් මම කොහොම හරි මේක ඕවර්කම් කරගන්නවා, කට්ට කාගෙන හරි කරගන්නවා කියලා හිතාගෙන ඒක දිගටම කන්ටිනියු කරලා තමයි පේන් එක නැති කරගත්තේ. කොහොම හරි මට බබා හරියටම මාස 4ක් වෙනකම්ම මේ පේන් එක ඒ වේදනාව මට තිබ්බා. මාස 4න් පස්සේ තමයි පොඩ අඩු වෙලා දැන් පොඩ්ඩක්වත් වේදනාවක් නැත්තේ. ඔයාලට මම මේ පොසිෂන්ස් බ්‍රෙස්ට් එක අල්ලන ඒවා මට ඒක මේ වීඩියෝ එකකින් පෙන්වන්න බෑ. ඔයාලට ඇත්තට මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට තියෙනවා නම් මට පර්සනලි මෙසේජ් කරන්න. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ ඒක කරන්නේ කොහොමද කියලා. මොකද මම එතන ඉඳලා තියෙනවා. මම මේ වේදනාව විඳලා තියෙනවා. මම කැමති නැහැ වෙන අම්මා කෙනෙකුත් ඒ ප්‍රශ්නෙම තියෙනවා නම් ඒ වේදනාව විඳිනවට. ඒක නිසා මම කැමති උදව් කරන්න. එහෙම දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් please reach out to me. I am more than happy to help you. පළවෙනි වීක් එක මට ડોක්ටර් කිව්වා පැය 3න් 3ට ෆීඩ් කරන්න කියලා බබාට. මොකද දැන් මම මිල්ක් සප්ලයි එක රෙගියුලේට් කරන්නනේ අවශ්‍ය. ඒක කරන්න පැය 3න් 3ට බබා නිදි වුණත් මුළු දවස පුරාම පැය 3න් 3ට නැකිට ෆීඩ් කරන්න කියලා ඒක කරන්න ගත්තා. අනිවාර්යෙන් වම් පැත්තකින් හැම සෙෂන් එකකම විනාඩි 20ක් ෆීඩ් කරන්න කිව්වා. ඒ දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න එනවා ඇති. බබා එක දිගට කිරි බොන්නේ නැහැ. එයා ඩිස්ට්‍රැක්ට් වෙනවා. එයා දඟලනවා. එහෙම කරද්දි පොඩක් ඒ කියන්නේ මටත් ඒක වුණා. මම එතකොට කරේ බබාව ඒ කියන්නේ විනාඩි 5ක් බිල්ල සමහරකට එයා බොන්නේ නැහැ. එතකොට මම කරේ නැකිටවලා බර්ප් කරවනවා. එක්ක පූප් කළාද කියලා බලන්න. නැත්නම් බර්ප් කරලා පොඩ්ඩක් තියලා විනාඩියක් එහෙම විද්දබල තියලා ආයෙ ෆීඩ් කරන්න ගන්නවා. එතකොට ආයෙ බොනවා. එහෙනම් මුලදී මට විනාඩි 5න් පාටේ ආව බර්ප් කර ඇවිද්දව එහෙම කර තමයි මම විනාඩි 20 පෙව්වේ. පස්සේ එයා දිගටම විනාඩි 20ක් එක දිගට එක බ්‍රෙස්ට් එකකින් බොන්න ගත්තා. අනිත් එකනොත් බොන්න ගත්තා. දකුණකින් කොහොමද ප්‍රශ්න නැතුව බොනවනේ. එහෙම කළා තමයි මම දෙකටම ෆීඩ් කරන්න
පුරු වුණේ. ඊට පස්සේ පොඩ වේදනාවක් අඩු වෙලා දැන් බලද්දි ඒ වේදනාව පොඩ්ඩක්වත් නැහැ. ඉතින් ඒකට මම ගොඩාක් ග්‍රේට්ෆුල්. මට ගොඩාක් සතුටුයි. මම හිතුවේ නෑ මට මෙතනට එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇත්තටම ඒක ලොකු සහනයක් වුණා මට. ඉතින් පේන් එක සම්පූර්ණයෙන්ම ගිය නිසා මම පම්ප් කරන්න පටන් ගත්තා මිල්ක් ස්ටෑෂ් එකක් හදාගන්න. ඒකෙත් මුලින්ම කිරි ගොඩක් අඩුවෙන් පම්ප් වුණේ. පස්සේ මම ඒ කිරි රෙගියුලේට් කරගන්න ගත්තා. ඒ කරපු විදිහත් මම ඔයාලට වෙන වීඩියෝ එකකින් ගෙන්නම් කොහොමද මගේ පම්ප් කරන මිල්ක් සප්ලයි එක වැඩි කරගන්නේ කියලා. ඒ ගැන මම වෙන වීඩියෝ එකක් ගේන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ඕක තමයි මගේ බ්‍රෙස්ට් ෆීඩින් ජර්නි එක. ඔයගොල්ලන්ට මට කියන්න තියෙන ඕගොල්ලෝ බබාට ඒ කියන්නේ දැන් කියන්නේ fed is best. ඔයා පම්ප් ඒ කියන්නේ ඔයාගේ මව් කිරිද දෙන්නේ නැත්නම් පම්ප් කරලාද කිරි දෙන්නේ නැත්නම් ෆෝමියුලාද දෙන්නේ, ඒ කිසි දෙයක් වැඩක් නැහැ. බබා කිරි බොනවා නම් එච්චරයි වැදගත්. බබාව අපේ ජොබ් එක තමයි අපේ කියන්නේ වටිනම අපිට මානසික සුවයක් තියෙන්නේ බබා කිරි බොනවා නම්. බබාට කිරි කොහොම හරි විදිහට යට කිරි එනවා නම් ඒක ඒ කියන්නේ ඔයා හොඳ අම්මා කෙනෙක්. ඔයා හිතන්න එපා ඔයාට මව් කිරි දෙන්න බැලුව ෆෝමියුලා දෙනවා කියනවා නරක අම්මා කෙනෙක් කියලා. ඕගොල්ලෝගේ නෑදෑයෝද කවුරු මොනා කිව්වත් ඒක ඔළුවට ගන්න එපා. ඔයාට පුළුවන් උපරිම ඔයා කරන්න. ඒත් ඔයාට මං වගේ බ්‍රෙස්ට් ෆීඩ් කරන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාලත් මේ විදිහට මේ දේවල් try කරන්න. මට මෙසේජ් කරන්න, මම ඕගොල්ලන්ට උදව් කරන්න. නැත්තම් ඕගොල්ලෝ ලැක්ටේෂන් කන්සල්ටන්ට් කෙනෙක් හම්බලා උදව් ගන්නත් පුළුවන්. ඒගොල්ලෝ උදව් කරයි. ඔයාලා තව බබාගේ බර වැඩි කරන්න බලනවා නම් අනිවාර්යෙන් උණු වතුර එකක් බීලා කිරි දෙන්න පටන් ගන්න. දවස පුරාම වතුර ගොඩාක් බොන්න, කිරි තේ බොන්න, ඕට්ස් කන්න. ඒ වගේ මම කන්න ඕන දේවල් ලිස්ට් එකක් මගේ පම්පින් ජර්නි එකේ වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඔයාලට වෙන ප්‍රශ්න හරි ඔයාලගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න ඕනේ හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම කැමති ඔයගොල්ලන්ගේ ජර්නි එකයි ඔයාලගේ අදහස් ඔක්කොම දැනගන්න. ඉතින් ගොඩක් thank you මගේ මේ වගේ sensitive topic එකක් මෙච්චර වෙනකන් අහගෙන හිටියා නම්. වෙන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ ආයෙ හම්බෙන්න එන්නම්. එහෙනම් thank you so much. See you again soon. Bye.